Hello, welcome back to Maynashin YouTube channel. කොහොමද ඔයාලට? ඔන්න අද මම ඔයාලව එක්කගෙන යන්නේ බොටනිකල් ගාඩන් එකක් බලන්න. ඇත්තම කිව්වොත් මේක මම ඉගෙන ගන්න University of Graz විශ්වවිද්‍යාලයෙන් පවත්වාගෙන යන මෙහි තියෙන බොටනිකල් ගාඩන් එකක්. එහෙම නැත්නම් ඉන්ඩෝර් ප්ලාන්ට් හවුස් එකක්. මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ අපි ලංකාවේදී දකින ගස් වර්ගත් ගොඩක් මෙතන තියෙනවා. ඉතින් ඒක නිසා මට ඔයාලටත් ඒක පෙන්වන්න මේ වීඩියෝ එක කරන්න හිතුණා. මේක නිකම්ම බොටනිකල් ගාඩන් එකක් නෙවෙයි. මේ යුනිවර්සිටි එකේ බයොලොජි ප්‍රෝග්‍රෑම් එක කරන කට්ටිය ගොඩක් වෙලාවට එයාලගේ රිසර්ච් කරන්න යොදාගන්නේ මේ බොටනිකල් ගාඩන් එක. ඉතින් ඒක නිසාම තමයි මේක යුනිවර්සිටි එකෙන් මේන්ටේන් කරන්නේ. ඔන්න මම දැන් මේ මුලින්ම එන්ටර් වුණේ මේකේ තියෙන ග්‍රීන් හවුසස් වලින් ටෙම්පරේට් හවුස් කියන ඉන්ඩෝර් ප්ලාන්ට් හවුස් එකට. මේකේ ගොඩක් වෙලාවට තියෙන්නේ දකුණු ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ තියෙන ශාක වර්ග. එයාලා ඉතින් හරි ලස්සනට මේ වගේ අපි කොමන් යූස් කරන නේම් එකයි සයන්ටිෆික් නේම් එකයි අපිට ගහලා තියෙනවා. ඒ වගේමයි මෙයාලගේ මේ ප්ලාන්ට්ස් වල ඔරිජිනල් කන්ට්‍රි එකත් මොකක්ද කියලා එයාලා මේ වගේ සඳහන් කරලා තියෙනවා. ඉතින් එතකොට හරිම ලේසි මේ ශාක අඳුරගන්න. මේකේ මං කිව්වනේ දැන් මේකේ කලාප 4ක් තියෙනවා කියලා. ඒකෙන් තව තියෙනවා ට්‍රොපිකල් හවුස් කියලා එකක්. ඒ වගේමයි මෙඩිටරේනියන් හවුස් කියලා එකකුත් තියෙනවා. දැන් මේ අපි ඉන්නේ ටෙම්පරේට් හවුස් එකේ. ඒ වගේමයි තව සකියුලන්ට් හවුස් කියලාත් එකක් තියෙනවා. අපි ඒවටත් යමු. ඒවටත් ගිහිල්ලා ඒ වගේත් මොනවද තියෙන්නේ කියලා බලමු. මම මේ ඒරියා එකේ තියෙන ගස් ගැන නම් ඔයාලත් එක්ක ගොඩක් කතා කරන්නේ නැහැ. මොකද මටත් ඒව ෆැමිලියර් නැති නිසා. අපි එහෙනම් යමු ඊළඟ ඉන්ඩෝර් හවුස් එකට. ඉතින් ඉන්ඩෝර් හවුස් එකට යනකොට මෙන්න මේ විදිහට ලස්සන මිදිවැල් වගේ හදලා තියෙන ආච් එකක් ඇතුලෙන් තමයි අපිට යන්න තියෙන්නේ. ඒ අනාතරතුර ඔන්න මට ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකක තිබිලා මෙන්න මේ ගස් ටික හම්බ වුණා. බලන්න ඔයාලත් මේවා දැකලා තියෙනවද කියලා. අනිවාර්යයෙන්ම ඔයාලගේ ගෙවත්තේත් ඇති. මෙන්න මේක නම් ෆ්ලේම් වයලට් කියලා කියන්නේ ගොඩාක් ලංකාවේ තියෙන ප්ලාන්ට් එකක්. දැකලා ඇති ඔයාලා. ඒ වගේමයි මෙන්න මේ තැඹිලි පාට මල් තියෙන ගහත් ඔයාලා අනිවාර්යයෙන්ම දැකලා ඇති. මේ බලන්නකො මේ ලස්සන මාළු ටැංකිය. එයාලා ඒක හරි ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. මම මේ දැන් ඇවිල්ලා ඉන්නේ සකියුලන්ට් හවුස් එකට. ඉතින් මේක ඇතුලේ ගොඩක් වෙලාවට තියෙන්නේ වියලි ප්‍රදේශවල හැදෙන ශාක. එහෙම නැත්නම් ඉතින් අපි දන්න විදිහට කැක්ටස්. ගොඩක් කැක්ටස් වර්ග මෙතන තියෙනවා. මම නම් ජීවිතේටවත් දැකලා නැති කැක්ටස් වර්ග ගොඩාක් තියෙනවා. ඒ වගේමයි අපි දන්න පොපි මල් හැදෙන්නෙත් මෙන්න මේ ඉන්ඩෝර් හවුස් එක ඇතුලේ තමයි. මේක මේ තියෙන ගොඩාක් ප්ලාන්ට්ස් හැදෙන්නේ මැඩගස්කර්, සවුත් ඇෆ්‍රිකා වගේ රටවල් වල. එයාලා මේ වගේ අටින් මෙන්ෂන් කරලා තියෙනවා ඒ නම්. ඉතින් ගොඩක්ම ඒ වගේ රටවල් වල හැදෙන ප්ලාන්ට්ස් තමයි මේ ප්ලාන්ට් හවුස් එක ඇතුලේ තියෙන්නේ. ඔන්න අපි දැන් යන්නේ ට්‍රොපන් හවුස් එහෙම නැත්නම් ට්‍රොපිකල් හවුස් එකට. ඉතින් මෙතන නම් අනිවාර්යෙන්ම ලංකාවේ අපි දන්න ශාක ගොඩක් තියෙන්න ඕනේ. ඉතින් හරි ලස්සනට මේක නම් ඩිසයින් කරලා තියෙනවා. මට ගියායින් පස්සේ ලංකාවේ අපේ ගෙවත්තකට ගියා වගේ හැඟීමක් තමයි මෙතනදී නම් එන්නේ. ඔයාලා මෙන්න මේ ප්ලාන්ට් එක දැකලා තියෙනවද? මං ගොඩාක් තායිලන්ඩ් වගේ රටවල් වල එයාලගේ පන්සල් වල අර පොකුණු වල හදලා දැකලා තියෙනවා. ඔන්න ඊළඟට ඉතින් බලාගෙන යනකොට මෙන්න මේ අන්නාසි ගෙඩියක් දැක්කා. හැබැයි ඉතින් එකම එකයි තිබුණේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ක්‍රෝටන් වර්ග තියෙනවා. මේවට ක්‍රෝටන් කියලා නේද කියන්නේ? බලන්න මෙන්න මේ ප්ලාන්ට් එක අඳුරනවද කියලා. ඔයා හරි. ඉතින් මේක කොෆි ප්ලාන්ට් එකක්. ඊළඟට ඔන්න තියෙනවා මොනවද මේ ආටෝකාපස් හෙට්‍රොෆිලස් කියන්නේ? වෙන මොනවත් නෙවෙයි ඉතින් කොස්ගස්. හැබැයි ඉතින් හරිම හීනියට තමයි ඒක හැදිලා තිබුණේ. හරි. ඊට පස්සේ මොනවද මේ අනෝනා මුරිකාටා කියන්නේ? වෙන මොනවත් නෙවෙයි අනෝදා ගහක්. බලන්නකො ලස්සනට හැදිලා තියෙන හැටි. ඊළඟට ඉතින් මේ තියෙන්නේ ඇරකේසියේ කුලයට අයත් කොකස් නුසිපෙරා. එහෙම නැත්නම් පොල්ගස්. ඉතින් ඒකත් ගොඩක් පොන්චි ප්ලාන්ට් එකක් තමයි තියෙන්නේ. ලංකාවේ අපි දකින්නවට වඩා මේ තියෙන්නේ ඉතින් අපි හොඳටම අඳුරන නිල් කටරු මල්. ඒකෙත් ඉතින් මෙන්න මේ වගේ පුංචි ප්ලාන්ට් එකක් තමයි තියෙන්නේ. මේ මොනවද මේ මිමෝසා පුඩිකා කියන්නේ? වෙන මොනවත් නෙවෙයි ඉතින් ලංකාවේ අපිට නම් කරදරයක් වෙලා තියෙන නිදි කුඹා.
මෙයාලට නම් ඒක ටිකක් විශේෂයි. මොකද ඉතින් මේ ප්ලාන්ට් එක අල්ලුවාම එයා නිදා ගන්නවනේ. ඊට පස්සේ අපි ඒ ප්ලාන්ට් හවුස් එකෙනුත් එළියට ආවා. ඒ ආවහම මෙන්න මේක දැක්කා. මේ ඉතින් ඔයාලත් දන්නවා ඇති මීමැසි පාලනයට හදලා තියෙන මීමැසි පෙට්ටි. ඒ වගේමයි ඔයාලා බලන්නකෝ මෙන්න මේ කොහොබත් වලින් හදලා තියෙන මේ මල් පෝච්චි. ඉතින් මෙයාලා මේ කොහොබත් වලිනුත් හොඳ ප්‍රයෝජනයක් ගන්නවා. ලංකාවේ අපිට ලොකු වගයක් නැති වුණාට එයාලට නම් මේ දේවල් වටිනවා. මේ බලන්නකෝ මේ ගහත් ලංකාවේ අපිට ගොඩාක් හුරුපුරුදු ගහක්. ඇල්බීසියා එහෙම නැත්නම් මාරගස් කියලායි අපි කියන්නේ. ගොඩක් වෙලාවට ලංකාවේ පාරවල් දෙපැත්තේ මෙන්න මේ ගහ හදලා තියෙනවා. ඔන්න මෙයාලා කෙසෙල් ගස් දෙක තුනකුත් පෝච්චි වල හිටවගෙන ඉන්නවා. ලංකාවේ අපි නම් ඉතින් කවදද කෙසෙල් ගස් පෝච්චි වල හිටෙන්නේ නේද? ඔන්න මම මුලින්ම කිව්ව කොටස් අතරින් මේ තමයි 4 වෙනි එක. මෙතන තියෙන්නේ මෙඩිටරේනියන් ප්ලාන්ට්ස්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට සිට්‍රස් කුලේ ශාක. මේ බලන්නකෝ මෙයාලා කොහොමද මේ ගස්වලට ලික්විඩ් ෆර්ටිලයිසර්ස් දෙන්නේ කියලා. එයාලා ඒ වගේ ඇතුලේ තියෙන සංයෝග මොනවද කියලා මෙන්න මේ විදිහට හොඳට විස්තර කරලා එළියෙන් ලියලා තියෙනවා. ඉතින් මේකත් හරි හොඳ සංකල්පයක් ඉතින්. මේ ඉතින් ඔස්ට්‍රියාවේ ලස්සනට මල් හැදෙන කාලේ. ඒ වගේමයි ගස්වල මෙන්න මේ වගේ පුංචි පුංචි පළතුරුත් හැදෙන්න පටන් ගන්න කාලේ. එහෙනම් ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.